නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ දුම්වැටි කන්ටේනරයක් අද දිනේදී විවෘත කරනු ලැබුවා. 2025 නොවැම්බර් 23 වනදා ඩුබායි රාජ්‍යයේ සිට අඩි 40ක කන්ටේනරයක් කොළඹ වරායට පැමිණ තිබුණේ ඇඳ ඇතිරිලි තොගයක් බව සඳහන් කරමින් ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ සමාගමක නමටයි ආනයනකරුහි අයිතිය ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව අදාළ කන්ටේනරය විවෘත කිරීමේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන වී තිබූ දුම්වැටි කාටන් 16900ක් රේගු බහරයට ගැනුණා. එහි වටිනාකම රුපියල් මිලියන 507ක් වන අතර රජයට අයවිය යුතු රුපියල් මිලියන 460ක තීරු බදු මේ තුලින් අහිමි වී ඇති බවයි රේගු නිලධාරීන් පවසන්නේ. මේ අද දින අපි විවෘත කරලා තියෙන්නේ 2025 නොවැම්බර් මාසේ 23 වෙනිදා ඩුබායි රාජ්‍යයේ ඉඳලා ලංකාවට ආපු කන්ටේනර් එකක්. මේක බත්තරමුල්ල ප්‍රදේශයේ සමාගමක් නමට තමයි අවිල්ලා තියෙන්නේ. හැබැයි අදාළ ආනයනකරුහ ලෙස සටහන් වුණාට ඒ සමාගම මේකේ අයිතිය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒගොල්ලෝ මෙහෙම එකක් ආනයනය කළේ නැහැ කියලා. මේකේ මැනිෆෙස්ට් එකේ හැටියට තියෙන්නේ බෙඩ් ෂීට්. හැබැයි මේකේ බෙඩ් ෂීට් තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. වැඩි හරියක් තියෙන්නේ සිගරට් විවිධ වර්ගවල. ඊට අමතරව තව තියෙනවා හෑන්ඩ් ග්ලව්ස්. ඉතින් ඒ ග්ලව්ස් වර්ගත් ඩික්ලෙයාර් වෙලා නැහැ මැනිෆෙස්ට් එකේ හැටියට. දැන් මේක ඇවිල්ලා මාස 6ක් 4-5ක් වෙලා තියෙන නිසා මේ සමහර සිගරට් දැන් ඇත්තටම කල්ලිකුත් වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. දැනට කියන්න තියෙන්නේ මේ කන්ටේනරේ අංකය සහ අවශ්‍ය නම් කියන්න පුළුවන් CRSU 92 89 800 කියන අඩි 40 කන්ටේනරයක්.